දෙනාටම අයිබෝවන් 2025 O level exam එකේ maths paper එකේ කෙටි ප්‍රශ්න කිහිපයක් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. අපි බලමු paper එක කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නය තමයි මම සාකච්ඡා කරන්න යන්නේ. ඒ ගානේ කියන්නේ මෙන්න මෙහෙමයි. කියනවා මේ ආනයනය කරනු ලබන භාණ්ඩයක මුල් වටිනාකම රුපියල් 60000කි. ඒ සඳහා 114ක තීරුබද්දක් අය කෙරේ. තීරුබදු ගෙවීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම කීයද? ප්‍රතිශත පාඩමේ ගානක් තමයි අහලා තියෙන්නේ. එතකොට මොනවාද මේ තීරුබදු කියන්නේ? සමහර භාණ්ඩ ලංකාවට ගේද්දි සහ ලංකාවෙන් පිට කරද්දි අපි ගෙවන්න ඕනේ යම්කිසි මුදලක්. ඒකට තමයි අපි කියන්නේ තීරුබදු කියලා. එතකොට මේ ගානේ කියනවා මේ කියන භාණ්ඩයේ වටිනාකම රුපියල් 60000යි. වටිනාකම 60000යි. භාණ්ඩයේ වටිනාකම රුපියල් 60000යි. එතකොට ඒ සඳහා අය කරනවා 114ක තීරුබද්දක්. තීරුබදු ප්‍රතිශතය 114යි. එතකොට මොකද්ද මේ තීරුබදු ප්‍රතිශතය 114ක් කියන්නේ? 114ක් කියන්නේ දැන් හිතන්න භාණ්ඩයේ වටිනාකම රුපියල් 100යි කියලා. භාණ්ඩයේ වටිනාකම රුපියල් 100 නම් මේ භාණ්ඩය ගද්දී රුපියල් 14ක් වැඩියෙන් ගෙවන්න ඕන. 114ක තීරුබදු ප්‍රතිශතයක් කියන්නේ භාණ්ඩයේ වටිනාකම 100 නම් 14ක් වැඩියෙන් ගෙවන්න ඕන. හරි, එහෙනම් බලමු කොච්චර බද්දක් ගෙවන්න ඕනද කියලා. තීරුබදු මුදල. එහෙනම් අපිට ගන්න පුළුවන් තීරුබදු මුදල කොහොමද? වටිනාකම 100 නම් ගෙවන්න ඕන රුපියල් 14යි. භාණ්ඩයේ වටිනාකම 100 නම් ගෙවන්න ඕන 14ක්. 100 නම් 14 නම් 60000ට කොච්චර ගෙවන්න ඕනද? ගුණ කරන්න 60000. දැන් මුලියට කපුණක් සුදු කරලා ගමු. මේ බිලි දෙකට මේ බිලි දෙක කැපෙනවා. එතකොට 14 ගුණ කිරීම 600. 14 ගුණ කිරීම 600. එතකොට බිංදු දෙක මේ බිංදු දෙක දාගෙන 6ක් අතර 24න් 4 දැම්මා දෙකක් ඉතිරි. 6 වරක් එක 6යි 2යි 8යි. එහෙනම් ගෙවන්න ඕන තීරුබදු මුදල රුපියල් 8400යි. එතකොට මේ ගානේ හාන්නේ තීරුබදු ගෙවීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම. එතකොට තීරුබදු ගෙවීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම හොයන්න මේ භාණ්ඩයේ වටිනාකමට මේ ගෙවන්න ඕන තීරුබද්ද එකතු කරන්න ඕන. එතකොට තමයි භාණ්ඩයේ නව වටිනාකම එන්නේ. දැන් වටිනාකම ගන්න මේ තීරුබද්දට අපි එකතු කරගන්න මේ භාණ්ඩයේ වටිනාකමට එකතු කරගන්නවා ගෙවන්න ඕන තීරුබද්ද. එතකොට එනවා රුපියල් 68400. හරි, දැන් අපි දෙවෙනි ගාන සාකච්ඡා කරන්න යන්නේ. දෙවෙනි ගානේ තියෙන්නේ ත්‍රිකෝණාශ්‍රිත ගැටුවක්. ඒ ගානේ කියන්නේ මෙහෙමයි. ABC සම ද්විපාද ත්‍රිකෝණයකි ACB කෝණය සොයන්න. මොකද්ද සම ද්විපාද ත්‍රිකෝණයක් කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ වගේ ත්‍රිකෝණයකට අපි කියනවා සම ද්විපාද ත්‍රිකෝණයක් කියලා. එතකොට මේ ABC ත්‍රිකෝණය ගත්තාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ඉරි කෑල්ල ලක් ගහලා තියෙනවා, මෙතන ඉරි කෑල්ලක් ගහලා තියෙනවා. ඒකේ තේරුම තමයි මේ පාදයේ දිග මේ පාදයේ දිගට මොකක් වෙනවද? සමානයි. ඒතර අපෙන් අහන්නේ මොකද්ද? ACB කෝණය. ACB එන්න මේ කෝණය තමයි කීයද කියලා අපෙන් අහන්නේ. එතන කෝණයගේ කීයද? එතකොට අපි දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාද දෙක ඒ සමාන පාද දෙක ළඟ පිහිටලා තියෙන කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. සමාන පාදවල සම්මුඛ කෝණවල විශාලත්වය සමානයි. එහෙනම් මෙතන කෝණයේ අගය මෙතන කෝණයේ අගයට සමානයි. දැන් මෙතන කෝණයේ අගය අපිට ගන්න පුළුවන් ලේසියෙන් මෙහෙම. මෙතන රේඛාවක් සරල රේඛාවක කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් 180න් 130ක් අඩු කරගත්තා නම් මෙතන කෝණයේ අගය හොයාගන්න පුළුවන්. 180 අඩු කිරීම 100.8 3ක් 5. මෙතන කෝණයේ අගය කියන අංශක 50. මෙතන අංශක 50යි.
මේක මේකට සමාන හින්දා මෙතනත් 50යි. දැන් මේ ත්‍රිකෝණය ගත්තාම මේක ඇතුලේ කෝණ තුනේ එකතුව අංශක 180යි. එතකොට මේ කෝණය අපිට හොයන්න පුළුවන් මේ දෙන්න එකතු කරලා 180ෙන් අඩු කරන්න ඕනේ. ඒතර 50යි 50යි කීයද? 100යි. 100යි 180ෙන් 100ක් අඩු කරන්න. 180ෙන් අඩු කරන්න 100. 0.8යි. එහෙනම් අපිට මේ කෝණය හොයාගන්න පුළුවන් අංශක 80යි. ඒතර උත්තරය ලියන්න පුළුවන් මෙහෙම ACB කෝණය සමානයි ACB කෝණය සමානයි අංශක 80. ගාණිතික සමීකරණයක් මේ සමීකරණය විසඳන්න තමයි තියෙන්නේ. බීජීය භාග ආශ්‍රිත සමීකරණයක් තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු x වලගේ හොයන්න කොහොමද කියලා. එතකොට අපි දන්නවා බීජීය භාග කොහොමද අපි සුළු කරන්න ඕන. බීජීය භාග සුළු කරද්දී අපි ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද? අපි බලනවා මේ යට ඉන්න මේ හරේ කට්ටිය සමානද අසමානද කියලා. මේකේ නම් හරේ කට්ටිය අසමානයි. එහෙනම් අපි මොකද්ද ඉස්සෙල්ලාම කරන්න ඕන? මේ හරේ ඉන්න කට්ටිය සමාන කරගන්න ඕන. හරේ ගත්තාම දැන් දෙකේම x අකුර නම් තියෙනවා. මෙතන දෙකේ ඉලක්කමක් තිබ්බනම් හරි. ඒකට අපි මේකේ උඩයි යටයි දෙකම දෙකේ ඉලක්කමෙන් ඉස්සෙල්ලාම ගුණ කරමු. 4 යට x ගුණ කරනවා දෙකෙන් ගුණ කරනවා 5 යට දෙකක් x සමානයි 8. ඊට පස්සේ දැන් මෙතන 4ත් එක 8යි මෙතන දෙකක් x ඊන 5 යට දෙකක් x සමානයි 1/8. අන්න දැන් මේකේ හරය සමානයි. හරය සමාන හින්දා එක්කෙනෙක් ගමු. උඩ දැන් අඩු කරනවා 8න් 5ක් ගියොත් 3යි. එතන 3යි. සමානයි 1/8. අපි දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ අපිට පුළුවන් මේකේ x තමයි හොයාගන්න ඕන. x යටනේ ඉන්නේ. අපි මේකේ අපිට පුළුවන් හරහට ගුණ කරන්න. අපි දාමු හරස් ගුණිතය. හරස් ගුණිතය දාමු. ඒක කරන්නේ කොහොමද? මේ පැත්තේ ඉන්න කට්ටිය මෙහෙට ගුණ කරන්න ඕන. මේ පැත්තේ ඉන්න කට්ටිය මෙහෙට ගුණ කරන්න ඕන. හරස් ගුණිතය කරන්නේ ඒ විදිහට. එතකොට 8 ගුණ වෙනවා මෙතනින් 8 වරක් 3 කීයද? 24යි. එතන 24යි. සමානයි 2x ගුණ කිරීම 1. එතන දෙවරක් 2යි. x නේ අපි හොයන්න ඕන. මෙතන තියෙන ගුණ කිරීම. ගුණ කිරීමත් එක්කම අපි බෙදන්න ඕන. මේ පැත්ත දෙකෙන් බෙදමු. මේ පැත්ත දෙකෙන් බෙදමු. මේ දෙකට දෙක කැපෙනවා. x සමානයි 24 දෙකෙන් බෙදුවොත් 12.